ඇත්තටම ගත්තොත් මේ අයිතිවාසිකම් අතර තියෙන ඝට්ටණය කියන එක මේක ඇත්තටම අලුත් කියන්නේ ඩිජිටල් යුගයේදී අපිට ඒක අලුතින් කතා කරන්න පුළුවන්. නමුත් ඒක ලෝකේ මම හිතන්නේ අපි මේ අපි දැන් අම්ම කියන්නේ අපි මේ කාලේ ඉඳන්ම තියෙන එක. මේ කාලේ දැන් කියන්නේ මම හැමදෙස්සෙම විශ්වාස කරනවා සහ මම ගොඩක් කියවද්දි සහ මට මේ ගැන අවබෝධ කරගද්දි මට තේරෙන දේ තමයි අපි ජීවත් වෙන අවකාශයන් දෙකක. එකක් තමයි අපි ජීවත් වෙන ඔෆ්ලයින් අවකාශය සහ අපි ජීවත් වෙන ඔන්ලයින් අවකාශය. එතකොට දැන් අපේ දැන් තියෙන ඩිස්කෂන් එක තමයි ග්ලෝබල් ඩිස්කෂන් එකක් තමයි අපේ ඔෆ්ලයින් අවකාශයේ අපිට තියෙන සෑම අයිතියක්ම ඔන්ලයින් අවකාශයට යන්න ඕනේ. එතකොට දැන් conflict of rights ගැන කතා කරන්න කලින් අපි කතා කරන්නේ මේ ඔන්ලයින් අවකාශයට ඔෆ්ලයින් අවකාශයේ තියෙන හැම එකම තියෙනවාද කියලා. ඒකෙදි නතාලිය අපි දකින දෙයක් තමයි මට අවබෝධ කරගත් දෙයක් තමයි මේක 2012 ඉඳන්ම ලෝකේ කතා බහ ලක්න 2012 2015 2016 වගේ කාලවලදී මේක ගොඩක්ම UN එකේ කතා කරනවා මේ ජෙනරල් ඇසෙම්බලි එකේදී මේකේ කතා කරද්දී ඒකෙදී ඒගොල්ලෝ එක තැනකට එන අවස්ථාවක් තමයි ඒ කාල පරාසයේදී හරියටම අදහස් කරගන්න බැරි වෙලා තියෙනවා මේ අපිට ෆිසිකල් අවකාශයේදී අපි අර අඳුරගෙන තියෙන අයිතිවාසිකම් 30ක් සරල අයිතිවාසිකම් 30ක් පසු කාලනව ගොඩක් ඩෙවලොප් වෙනවා. නමුත් සරල අයිතිවාසිකම් 30ක් තියෙනවා මේක තියෙනවා කියලා. හැබැයි ඔය 30ම ඔන්ලයින් අවකාශයට යන්නේ කොහොමද කියලා අයිඩෙන්ටිෆයි කරන්නේ නැහැ. නමුත් එක වාක්‍යයකින් කියනවා එක රිසොලූෂන් එකක ඔන්ලයින් අවකාශයේ තියෙන සෑම අයිතියක්ම ඔෆ්ලයින් අවකාශයේ තියෙනවා කියලා. ඒතර ඔන්න ඔතනින් තමයි ඩිස්කෂන් එක මම හිතන්නේ ගොඩක්ම ලෝකෙට එන්නේ. එතකොට මේකෙදි තියෙන මූලිකම දේ තමයි අපි මුලින්ම ලෝකෙට එන්නේ සෝෂල් මීඩියා. දැන් සෝෂල් මීඩියාත් එක්ක අපි මුලින්ම පාවිච්චි කරන අයිතිවාසිකම තමයි මේ භාෂණය, ප්‍රකාශනය සහ කතා කිරීමේ අයිතිවාසිකම. හැබැයි 2021 20 කොරෝනා වකවානුවේදී මුළු ලෝකේම හැසිරීම වෙනස් වෙනවා. අපි දැන් ජයන්තය කතා කරපු ලේබර් රයිට්ස් ඇතුළුව අපේ අධ්‍යාපනය, සෞඛ්‍ය, අපේ වර්කින් ස්ටයිල් එක අපි කියන ලේබර් ස්වභාවය, ඊළඟට අපේ කල්චරල් ඉවෙන්ට්ස්, අපේ ආගමික ඉවෙන්ට්ස්, ඊළඟට අපේ සිවිල් තත්ත්වය, අපේ දේශපාලන තත්ත්වය මේ හැම දෙයක්ම අපි කොරෝනා වකවානුවේ ප්‍රතිඵලයක් විදිහට අපි මොකද ෂිෆ්ට් වෙනවා ඔන්ලයින් අවකාශයට. අන්න ඔතනදී මම හිතන්නේ ලෝකෙට ආයිමත් ඇස්සරෙනවා. දැන් එතකොට ඉස්සරට වඩා ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් නැත්නම් අපි කියන භාෂණ ප්‍රකාශනයේ අයිතිවාසිකමට වඩා මේ ඩිජිටල් ඩිවයිසස් සහ අදාළ සියලුම මෙකනිසම් එක තුල අනිකුත් සීලම දවලට මිනිස්සු එන්ට වෙලා තියෙන්නේ. දැන් මේ වෙද්දි ගත්තොත් අපි අධ්‍යාපනය ලබන්නේ නැහැ ඔන්ලයින් අවකාශයක් නැතුව. අපි සෞඛ්‍ය සියලු බොහෝ දේවල් චැනලින් කරන්න, චෙක්අප් කරන්න ඔක්කොම ඔන්ලයින් අවකාශයේදී. ඊළඟට කම්කරුවන් විශේෂයෙන්ම සේවාවන්, ව්‍යාපාරිකත්වය සහ ඊට අමතරව ගත්තාම අපේ සංස්කෘතියෙන් සමරන අපි නාට්‍ය කරනවා, සින්දු කරනවා, අපි ෆිසිකල් අවකාශයක් සම්බන්ධ වෙන්නේ නැතුවම කරනවා. එතකොට අපිට ඉතා පැහැදිලිව අඳුර ගන්න පුළුවන් ලෝකයේ මේ වෙද්දී සිවිල් හා දේශපාලනිකවත් ආර්ථික සමාජ සංස්කෘතිකවත් මිනිස්සු ෂිෆ්ට්ලා ඉවරයි අයිතිවාසිකම් පැත්තෙන් සහ මිනිසුන්ට අයිතිවාසිකම් ලැබෙන්න අයිතියක් තියෙනවා. අන්න එතකොට තමයි අර අනුරුද්ධ පැහැදිලි කරපු මම අනුරුද්ධ රිපෝට් එකේ පැහැදිලි කරපු මේ හැම දෙයක්ම ලැබෙන්නේ කොහොමද අපිට? ඉන්ටර්නෙට්, රයිට් ටු ඉන්ටර්නෙට් කියන්නේ අපේ අන්තර්ජාතික ජාලයට දෙන අයිතිවාසිකම සහ අන්තර්ජාලයට සපයා දෙන අදාළ උපකරණ සහ ඒ අදාළ ඩිජිටල් කනෙක්ටිවිටි එක අපිට ලැබෙනවා නම් තමයි අපිට මේ හැමදේම ලැබෙන්නේ. එතකොට මේ වෙදී ලෝකේ සමහර රටවල් නීතිගත කරපු විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ හියුමන් රයිට් මෙකනිසම් එකේ පවා තියෙන දෙයක් තමයි මේ ඉන්ටර්නෙට් කියන්නේ රයිට් ටු ඉන්ටර්නෙට් නැත්නම් රයිට් ටු ඩිජිටල් කනෙක්ටිවිටි කියන්නේ මූලික අයිතිවාසිකම. ඒක නිකන් හරියට අර වෙනස් කරන්න බැරි, ලිමිට් කරන්න බැරි අයිතිවාසිකම. ඒතර දැන් තේරෙනවා ඇති අපි අර ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් සහ ඇසෝසියේෂන් දැන් මුලින්ම ඉස්සර අපි හිතුවේ ඩිජිටල් කියව ගමන් ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් සහ ඇසෝසියේෂන්. අපි දැන් එතනින් ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මේ කොරෝනා කාලයත් එක්ක ලෝකේ බිහේවියර්ත් එක්ක. ඒතර දැන් අපි පිළිගන්නවා ඩිජිටල් කනෙක්ටිවිටි කියන්නේ මූලික අයිතිවාසිකම. ඒක ඇබ්සලියුට්. ඇත්තට මගේ ඉන්ටර්ප්‍රිටේෂන් එකක් තියෙනවා. ICCPR එකේ අපි කියනවා ආටිකල් 4 කියලා දෙනවා. ICCPR එකේ ආටිකල් 4 කියලා කියන්නේ යම්කිසි රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරනවා නම් ඒක ලේසියෙන් එහෙම ප්‍රකාශ කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම අනිත් රටවලට දැනුවත් කරලා ඒක යම්කිසි process එකකින් තමයි හදිසි තත්ත්වය ප්‍රකාශ කරන්න ඕනේ. මොකද ඒක රාජ්‍යක හදිසි තත්ත්වයක් අර ගෝලීකරණය තුළ තනියෙන් ක්‍රියාත්මක කරන්න බැරි නිසා. මම විශ්වාස කරනවා රාජ්‍යයක් විසින් ඉන්ටර්නෙට් ෂට් ඩවුන් කරනවා කියලා ඩිසිෂන් එකක් ගන්නවා නම් ඒක අර හදිසි නීති ක්‍රියාත්මක කරනවා වගේම අනිත් රාජ්‍යයන් දැනුවත් කරලා නීති අනුකූලව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා මට්ටමට මම විශ්වාස කරනවා.
එතකොට ඔන්න ඔය අවස්ථාවේ තමයි දැන් අපිට පේනවා අපි දැන් හැම අයිතිවාසිකම් දැන් එතෙන්ට ගිහිලා තියෙනවා. ඔන්න ඔතකොට ප්‍රශ්න වෙනවා දැන් කවුද මේ අයිතිවාසිකම් කාටද ඕනේ සහ කවුද මේක භාවිතා කරන්න කියලා. ඒතර අපි දන්නවා ලෝකයේ ඒක කියන්නේ මේ අයිතිවාසිකම් ඩිස්කෂන් එකේ මුලදී දාම පුද්ගලයෝ අයිතිවාසිකම් ගැන කතා කරොත් පුද්ගලයෝ අයිතිවාසිකම් පාවිච්චි කරන ගෲප්ස් කණ්ඩායම් අයිතිවාසිකම් පාවිච්චි කරන සහ ප්‍රජාවන්. එතකොට මේ කණ්ඩායම් තුනම ඉන්නවා. දැන් ඔතනදී ඔය කොන්ෆ්ලික්ට් එක ඇති වෙන්නේ දැන් ලෝකේ තිබ්බා ඉස්සර ඉඳන්ම මේ ෆිසිකල් අවකාශ අයිතිවාසිකම් වල කොන්ෆ්ලික්ට්. දැන් උදාහරණයක් විදිහට ගත්තම ලෝකෙට සංවර්ධනය දැන් ඔය තිරසාර සංවර්ධනයත් කියන ටොපික් එක එන්නෙම සංවර්ධනයත් එක්ක අනිකුත් අයිතිවාසිකම් ගැටෙනවා. ඒ කියන්නේ පුද්ගල අයිතිවාසිකම් සහ පොදු අයිතිවාසිකම් ගැටෙද්දි. සංවර්ධනය කියන්නේ පොදු අයිතිවාසිකමක් කියලා ගත්තොත් ඒකෙදි පුද්ගලයේ අයිතිවාසිකම් ගන්නවා. ඒ කියන්නේ පාරක් හදාද්දී පුද්ගලයේ ගයක් කැඩෙන්න පුළුවන්. ඒතර මොකද්ද කරන්නේ අපි ඒක කැඩෙද්දි? අන්න වගේ කියන්නේ ওই ඩිස්කෂන් එක ලෝකෙ තිබ්බා. ඒතර ඩිජිටල් අවකාශයේදී දැන් මොකද වෙලා තියෙන්නේ? අයිතිවාසිකම් කවුද පාවිච්චි කරන්නේ කියලා ඉද්දී පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තියෙනවා, කණ්ඩායම් තියෙනවා සහ ජන ප්‍රජාවගේ අයිතිවාසිකම් තියෙනවා. අන්න ඔතකොට සමාජයේ සිදුවෙන යම් යම් සිද්ධීන් වලදී අර පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ කණ්ඩායම් අයිතිවාසිකම් ගැටෙනවා. එතකොට එක්කෙනෙක්ගේව ප්‍රිවිල් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් රාජ්‍ය ආරක්ෂාව ගමුකෝ. දැන් හිතන්නකෝ යුද්ධ තත්ත්වයකදී පුද්ගල දැන් ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන්ස් ගොඩාක් වෙලාවට තනි පුද්ගල අයිතිවාසිකමක් විතර අඳුනා ගන්න පුළුවන්. කණ්ඩායම් විතර නමුත් ගොඩක් තනි පුද්ගල අයිතිවාසිකම. එතකොට රාජ්‍යයට තියෙන අයිති, රාජ්‍ය ආරක්ෂාවට තියෙන අයිතිය කියන්නේ ගොඩක් කණ්ඩායම් අයිතිවාසිකම. දැන් රටක යුද්ධයක් තියෙන අවස්ථාවකදී මොකද වෙන්නේ? ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් රාජ්‍යයට තියෙන අයිතියද? රාජ්‍ය ආරක්ෂාවට තියෙන අයිතියද? නැත්තම් හිතන්න කොරෝනා හරි වෛරසයක් හරි ආවක දැන් එල් නියෝ කියලා නියගය ආවොත් ආයි වෛරසයක් හරි ওই තත්ත්වයක් එන්න පුළුවන් කියනවනේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් කියන එකද නැත්නම් සෞඛ්‍යයට තියෙන අයිතියද? නැත්නම් ඇසෝසියේෂන් කියන කණ්ඩායම් අයිතියද නැත්නම් සෞඛ්‍යයට තියෙන කණ්ඩායම් අයිතියද? අන්න ඕවගේ ගැටීම් එනවා. ඔන්න ඔය ගැටීම්ද තමයි මම හිතන්නේ අපේ රටවල් වැඩිපුරම වරද්දගන්නේ. වරද්දගන්නේ කොතනින්ද? වරද්දගන්න තැන තමයි මේ අයිතිවාසිකම් ගැටෙන එක සාමාන්‍යයි. මොකද මේක තනි පුද්ගල අයිතිවාසිකම්, කණ්ඩායම් සහ ප්‍රජා අයිතිවාසිකම් තියෙනවා මම කලින් කිව්වා වගේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි කොහොමද බැලන්ස් කරන්නේ කියන එක. මේක බැලන්ස් කරන එක තමයි පාලකයන්ගේ තියෙන අතේ තියෙන වැඩේ. හැබැයි යාලා කරන්නෙම නැත්තේත් ඒකයි. ඒක බැලන්ස් කරන දේ තමයි අනිවාර්යෙන් මේක නීත්‍යානුකූල වෙන්න ඕනේ. දැන් නීති හැදෙන්නේ කරන්නේ නීති හැදෙද්දී ඒ නීත්‍යානුකූල ක්‍රමයකින් තමයි මේ දෙක බැලන්ස් කරන්න ඕනේ සහ නැත්නම් එකක් ප්‍රිවිල් කරන්න ඕනේ. හැබැයි නීත්‍යානුකූල තත්වයේදී හොඳට මතක තියාගන්න ඕනේ සහ අපිට අවබෝධයෙන් ඉන්න ඕනේ ඒ නීත්‍යානුකූල බැලන්ස් කිරීම සමානුපාතිකද කියලා. දැන් උදාහරණයක් විතර ගත්තම එක ප්‍රදේශයක විතරක් යම්කිසි කෝලහලයක් තියෙනවා. එතකොට ඒ ප්‍රදේශයේ තියෙන කෝලහලේ පාදක කරගෙන මුළු රටේම ඉන්ටර්නෙට් ෂට් ඩවුන් කරලා මුළු රටටම මේ භාෂණ අයිතිවාසිකම හරි ඩිජිටල් අවකාශයෙන් කනෙක්ට් වෙන්න හරි අවස්ථා නැති කෙනෙක් හරිද? එහෙම කරන්න බෑ සමානුපාතික නැහැ. එතකොට නීත්‍යානුකූල වෙන්න ඕනේ සමානුපාතික වෙන්න ඕනේ සහ ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවාද කියලා. දැන් අපේ වගේ රටවල් ගන්න මොකද්ද මුලින්ම ගන්න ඉන්ටර්නෙට් ෂට් ඩවුන් කරනවා. ඊට පස්සේ තමයි ප්‍රශ්න විසඳන්න බලන්නේ. අවශ්‍යතාවයක් තියෙනවාද කියලා. එතකොට conflict of rights තියෙන කවුලක් නැහැ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි ඒක කොහොමද අපි ආමන්ත්‍රණය කරන්නේ සහ ඒක අපි කොහොමද බැලන්ස් කරලා අවමහානයකින් උපරිම යහපතක්. ඒ කියන්නේ උපරිම යහපතක් ඉෂ්ට කරන්නේ කියන එක තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. එතකොට මේ උපරිම යහපත කියන එකේදී පෞද්ගලික උපරිම යහපතද නැත්නම් පොදු අපි කියන මහජන සුබ සාධනයේද උපරිම යහපත වෙන්නේ කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ ඩිස්කෂන්ස් අපි තව දුරටත් කරන්න ඕනේ. මොකද මේක ලෝකයේත් කතා බහ කරනවා. මම හිතනවා මෙතන ඉන්න ඔක්කොම කට්ටියත් මේ ඩිජිටල් අවකාශයේ තියෙන සිවිල් දේශපාලනික ආර්ථික සංස්කෘතික සමාජීය අයිතිවාසිකම් වෙන්නේ කොහොමද? ඊළඟට ඒක කොහොමද බැලන්ස් වෙන්නේ? ඒක කොහොමද ගැටෙන්නේ සහ ඒකෙදි කොහොමද අපි ගැටීම් සමතය කරන්නේ කියලා තුලනය කරන්න කියන එක අපි තවදුරටත් ඩිස්කස් කරන්න ඕනේ සහ ඒවට අපි නිගමන වලට එන්න ඕනේ. Thank you.